Amuneyo, Amuneyo, Kakineyo, Kakineyo, Anuttaram Punyam Ketan Rasa. පින්කම් මාලාව තුල සිද්ධ කෙරෙන ඉතා වැදගත් උතුම් පින්කමක් සිද්ධ කරන්නට සියලු දෙනාම සහසම්බන්ධ වෙලා ඉන්න මේ අවස්ථාවේ තුලදී සැපමිනි සෑම සියලු දෙනාම පංචශීලයේ පිහිටලා මේ ආගමික වතාවත් ආරම්භ කරන්නට මේ පැමිණි පිරිස පංචශීලයේ පිහිටුවන මෙන් ගෞරවයෙන් යුක්තව නෝච්චෝ විහාරස්ථානයේ විහාරාදී ප්‍රතිතැන්පත් ගරු කටයුතු ලොකු හාමුදුරන් වහන්සේට අපි ආරාධනා කර සිටිනවා කවුරුත් සාදුකාරයක් පන්සිල් සමාදන් වීමට පෙර නමස්කාරය කියන්නේ. සඳහන් කළේ මේක අර අපි ඒ අදහස පිළිද කියන්නේ බුදුරජාණන් දේශනා කළ ධර්මයේ චතුපාණවාර පාරිකය පිළිපොත අපිට හුරු සාරාංශ කොට උතුම් ධර්ම කොටසක් තියෙනවා. ඒ තුල තියෙන්නේ මේ දේශනාව. පිළිතර ආරක්ෂාව නිසා ඔබට හුරු පුරුදු මංගල සූත්‍රය, අතන සූත්‍රය, කර්ණික සූත්‍ර, මූලිකව තුන් සූත්‍ර වශයෙන් තියෙන හැබැයි මේ නිවන තියෙන්නේ. දැන් මංගල සූත්‍රය අපි මෙලවට යහපතට හේතු වෙන මංගල කර්ම 38ක් සඳහන් කළාට අවසාන මංගල කර්ම මොකක්ද? උත්තංක ලෝක ධම්මේ චිත්තං යස්සන සම්පති ඊළඟට අසෝකන නිරචං කියනවා. සෝකන රාගාදී කෙලෙස් වලින් බැහැ. හේම ජාති ජරා ව්‍යාධි මරණ සදහටම නිදහස් කරගන්න. ඒ නිවනේ කියන්නේ. ඒතර පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන සම්පති. ලාභ ආයසස නින්දා ප්‍රසස සසපතු ලෝක ධර්මතාවකෙහි අකම්පිත වෙන්න පුළුවන්කම ලැබෙනවා. සාමාන්‍යයෙන්
අපි පනවගත් අරමුණු ප්‍රිය නම් ඇලෙනවා අකමැති නම් ගැටෙනවා. පනවගත්තයි කිය අපි හිතන දේ. දැන් මේ කාලයේ තුල වැඩි පුදුසල් ලාංකික පරිසරයේ තුල පනවගෙන ඉඳින කොහේ හරි රටකට යනවා. ලාංකික පරිසරයේ තිබුණත් හොඳක් නැතත් යන්න ඕන කියන එක ඔළුවට පනවගෙන තියෙනවා. ඒ දෙත් කලින් කට අපි පනව ගන්න තියෙනවා. සමහර විට මේ හොඳටම සැප සම්පත් තියෙන කෙනෙකුට සැපක් නොවෙන්න තියෙනවා. ලංකාවට ගිහින් ළම්මා පච්චිලා හරි පවුල කෙනෙක් එක්ක පැලේ හිටියත් ඒක පොල් සම්බෝලයක් ගතිය වුණත් සැපක් කියලා තියෙන්න පුළුවන්. ඒක පනව ගන්න. පොදුවේ තියෙනවා සැප සම්පත් පනවගෙන ඉන්න. හැබැයි කිසිම තැනක සැපක් නැහැ දුකක් නැහැ. ගැඹුරු තමයි. ඒක හේතුඵල ධර්ම කියලා. සමහරුන්ට අද රත්තරන් වුණා නිඳ යන්නේ. සමහරුන්ට ඇදුළු වුණත් නිඳ යනවා. ඒ පනවා ගැනීමක්. ඔබ තේරුම් ගන්න වෙනවා හේතුන් පටිච්ච සම්භූතං හේතුන් බන්ධන නිරුද්ධති. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම පරිත්‍යාගයක්ම හේතුන් විසය යන්නේ නැහැ. සම්මුතියක් පමණයි මමම කියන්නේ. පරමාර්ථ ධර්ම වශයෙන් කිසිවක් ස්ථිර සදාකාලික නැහැ. Convinces me, but absolutely nothing to say my mind. Convinces me, that's all right. You had to work harder, dear children, study well, work harder, and respect yourself and your parents as well. You know why? Being a human is so rare. So we have got this rare opportunity. So respect yourself. At this age, you have to work hard, study well, with the supervision of your parents and children, parents and teachers. If you have any questions, you can ask. You may ask your parents and teachers, but should be friendly, should be constructive, not should be destructive. All the time be friendly, because I would say to you, dear children, parents are the being in your life at the very beginning of your life. They came to you and mama, I love you, my darling. I never leave you. Even today, at present, lots of people are leaving Sri Lanka by saying, we are leaving Sri Lanka, we are losing our culture and everything because of our children. We want to make them happy. So that's why sometimes we are going to lose everything that we got here. We are having a comfortable life here in Sri Lanka, but still we have a sacrifice because of our kids. We want to do a better education and we have to make them happy with bright future. By saying we are leaving the country, but it's okay, but still. We have to teach our children. I'm asking you, it doesn't matter where you are, but still, you have to respect your parents. Though your parents are not enlightened like the Buddha, but still you have to respect like the Buddha has. I'm asking our adults, dear parents, you have to, your root is Sri Lanka, here, over there. So you are coming from Buddhist family and Buddhist structure and culture and customs. So it doesn't matter where you are now, but still you have to teach your children to respect your parent. You respect your parents by reciting gathas. Dasamasi uri kata posisi dikana. So born for ama or mom and then for tata. Have you heard this? There are two instances. Which gatha for tata or father? Uddhikaro, Alimbita, and Kiro. And then just simple things I'm going to ask you the meaning of Dasamasi Urekata. That's the meaning. For Amma, when you venerate Amma, that's a Gatha. It's a Dasamasi Urekata versus Uddhikana, right? So what the meaning? Anyone from kids, children? Dasamasi Urekata versus Uddhikana. Even adults, you can remember what your own parents are virtues. Why not? You are here because of your parents. Of course, you are given lots of facilities, in this modern society, modern day, for your children, but cannot remember. We use kind of the so-called wealth, and then we have lots of rural facilities in our childhood. Of course, our parents did better job for you. So, Dasamase Urekata Hose Suddhikarana, dear my Amma, Ma, I know you kept me for 10 months in your womb. You know what it is womb? Baby. Yes. Dear Amma, I know you kept me for 10 months in your womb. Not only that, you nurtured me. Lots of love and compassion. Poses you the karana. Therefore, I feel it. I know about that, my Amma. Therefore, I would like to wish you to have 100 years long life. I be Dhamasa Satan. Matu Padang Namama. I would like to worship your feet by asking for 100 years long life. You, my Amma. I love you very much. I love you very much. I work harder to study. One day I'll protect you, my Amma. I promise you, sir. I promise.
in front of you. Ask your children to teach it. And then for Tata, Buddhikaro Alingita Chumdita Kekutande, my father, Tata or Apache, Buddhikaro Alingita, you hug me and kiss me. You wanted to give me a pattern, you wanted to give me a bright future, better education. You wanted to keep me among kings while giving a better future, making a better future and giving a bright future. I know about that, my Tata, or affect your father. Therefore, I would like to worship you while asking for 100 years long life to my Tata. I like you very much. I love you very much. Please teach your children to understand and to realize. You don't want to wait until they ask what you have done to us. Sometimes when they ask something, sometimes if you are going to refuse or if you are not going to agree with them, what they are going to ask or what they are going to make any decision, sometimes some children may ask, hi, what you have done to us. If you brought us to this world, it's your duty. You have to do it. Otherwise, we are going to claim something. This is my own experience. I was in Canada from 1995. I earned my master's and PhD in education at Simon University's National Institute in Canada. This is my own experience. Coming from different nationalities and races. So that's why I'm asking here even. So anyway, it's your duty, it's your moral duty. Think about that seriously. Okay. Look at your පිරිත ගැන කතා කරන හදිසියේ දරුවෝ ගැන කතා කරන හේතුවනේ anyway. So බුදුරජාණන් වහන්සේගේ අරහන් බුදු ගුණය හිතට නගා ගන්න පුළුවන්. හැබැයි අපි කොච්චර බුදු ගුණය කියන්නේ අපි හිතුවේ සසර පියකරු බව ලබාගත දුර්ලභ අවස්ථාව මේක වරද්දාගත්තොත් මේ අවස්ථාව මේ අවස්ථාව වරද්දාගත්තොත් නැවත හිතා ගන්න බැහැ. දැන් ඔබ හිතන්න නිකන් දුකක් තමයි. ජීව කටයුතු පූජා කිරීම සහ කවුරුත් වෙයි පාලන තුන් වතාවක් නමස්කාරය කරනවා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස මම කිව්වට පස්සේ මේ විදිහට කියන්නේ ඕකාසමයං භන්තේ මං කඨින චීවරං සපරික්ඛාරං විකු සංඝස්ස දේම යං පිමයං භන්තේ මං කඨින චීවරං සපරික්ඛාරං
සබලිකාරං වික්ඛු සංඝස්ස දේම වික්ඛු සංඝස්ස දේම යම්පි මයං වන්තේ තතියම්පි මයං බන්තේ මං කටින චීවරං ඉමං කටින චීවරං සබලිකාරං සබලිකාරං වික්ඛු සංඝස්ස දේම වික්ඛු සංඝස්ස දේම සාදු. දැන් මොකද කියන්නේ බොහෝ ගෞරවයෙන් යුක්තව නමන අපේ නායකයන් එනම් මේ මහා සංඝරත්නය අවසරේ පරිදි ඉදම සාධන තමයි සාරාංශය. ඒක තමයි පරිදි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ හොඳයි. හොඳයි ඒ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා වාඩි වෙලා බොහොම ගෞරවයෙන් ජීවරං සුදම්මස්ස භික්ඛුනෝ දදෙය්‍ය කටිනං අත්ථරිතුං ඒසාඤත්ති සුනාතු වේමන්තේ සංඝෝ ඉදං සංඝස්ස කටින චීවරං උප්පන්නං සංඝෝ ඉමං කටින චීවරං සුදම්මස්ස භික්ඛුනෝ දේතිනං අත්ථරිතුං කමති සංඝස්ස තස්මාතුන්හි ඒව මේතං ධාරයාමි මේ උතුම් සම්පූර්ණ පූජාවේ වැඩ කටයුතු ඔකෙන් කාපාවෙන් සිදු කරමින් ලෙසට ගෞරවනීය පිටාරුන් වහන්සේට දාන ගෞරවයෙන් ආරාධනා කරනවා කවුරුත් සාකච්ඡාවක් චේතියං සම්බං සම්පජානි සුපටිත්තිතං සාරීරික ධාතු මහෝදින් බුද්ධ රූපං සකලං සරා ධනසාරත්වරිත්තේන දීපේන සමරං සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝ
චේතියං සම්බං සබ්බජානි සුපටිත්ථිතං සාරීරික ධාතු මහබෝධින් බුද්ධ රූපං සකලං ධනසාරත්වරිත්තේන දීපේන සමරං සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝ සෙසු පිළිකර ඒ ටිකක් ලෑස්ති කරගෙන ඒකට කිරවල වෙන්න තියෙනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි වෙනකන් කිරවලේ ගුණේ නැති හින්දා ඒ වාසනාවන්ත කමටද මන්ද මට නායක හාමුදුරුවෝ ටික මේ විහාරස්ථානයට වඩම්මන්ට මට වාසනාව ලැබුණා. ඉතින් මේකට ගොඩක් උදව් උපකාර කරා අපි ට්‍රස්ට් එකේ කට්ටිය. දායක සභාවේ ඇත්තෝ වෙනසක් වෙන්නේ නැතුව මම කිව්වා විතරයි හාමුදුරුවෝ කරමු කියලා කිව්වේ. ඊට පස්සේ තරුණ පිරිස හුඟක් එකතු වෙලා මට මේකට උදව් කරා මේ පින්කම සාර්ථකව සිද්ධ කරගන්න. කරුණු කාරණා හුඟක් අහලා නායක හඳුලට සමාජ දාවට දැන් ඒක හරිද? ඒක හරි. තව එන්න දෙන්නේ නැහැ.